හංසිකා කියනවා හංසිකාගේ තාත්තා ප්‍රතිඵල ආපු දවසේ හංසිකා වඩා ගත්තා කියලා. කොල්ලෝ ටික හොඳට වැඩ කරන්න ඔයාලට ඉල්ලුව වැඩි කැම්පස් එකට ගියාට පස්සේ මිනිස්සුන්ගේ ජීවිතයේ වැඩ කොටස් දෙකක් තියෙනවා. එකක් මිනිස්සු ප්ලෑන් කරලා කරන දේවල්. සමහර දේවල් තියෙනවා ඇක්සිඩන්ට්. ඒ කියන්නේ අහම්බයක්. අපි මේ ඉන්නේ සැලසුම් සහගත දෙයක නෙමෙයි. ඇක්සිඩන්ට් එකක් නිසා කරපු සැලසුමක් එක්ක. ජීවිතයේ සැලසුම් නොකළ විදියට අහම්බයක් විදියට මුණ ගැහුණු ඔයාලා වගේ ගෝලයෝ ටිකක් මට ඉතිහාසයේ ඉඳලා තියෙනවා. ඒ වගේම ගෝලයේ සැලසුම් නොකළ ඇක්සිඩන්ට් එකක් විදියට ඊයේ මැසේජ් එකක් දානවා. සර් මම ඇටෝනි එක්සෑම් පාස් වුණා. මගේ පර්සන්ටේජ් එක මෙච්චරයි. ඉස්සරහට තව තීරණ ටිකක් ගන්න තියෙනවා. ඒ තීරණ ටික ගන්න මට සර් එක කතා කරන්න ඕනේ කියලා. එතකොට ඒ කතාවට කලින් මේ ගමේම ඔබත් වගේම මේ පන්තිය ඇතුලේ වාඩි වෙලා හිටපු මේ පන්තියේදී hina වුණු ඊටත් වඩා අඬපු ජීවිතේ එක එක જાතියේ ප්‍රශ්නවලට එක එක જાතියේදී එක එක කාලවලදී මුහුණ දීපු හැබැයි ඒ සේරම මැදින් හිනාවක් හොයාගෙන ගිහිපු මිට දවස් කීපයකට කලින් ශ්‍රී ලාංකීය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උපරිමාධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් විදියට දිවුරුම් දෙන්නට අවශ්‍ය මූලික සුදුසුකම සපුරාලපු උඩුගම ජාතික පාසලේ හොඳම ප්‍රතිඵලයක් නිර්මාණය කරපු අක්ක කෙනෙකුට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් සමුගත්ත අක්ක කෙනෙක් මෙතෙන්ට ආපු මේ වෙලාවේ මේ හැන්දෑවේදී ඔබට එයාගේ අත්දැකීම් වලින් මොනවම හරි කියන්න ඇති කියලා මම විශ්වාස කළා. ඒ නිසා ආරාධනා කරනවා ඊටම ආදරයෙන් අපේ සිංහල පන්තිය වෙනුවෙන් නීදුම් මිටියාවතේ භාෂා බලාගාරය වෙනුවෙන් ඒ නීතිඥවරිය ආදරයෙන් වැළඳ ගන්නා ගමන් ආරාධනා කරනවා ඉදිරි පරම්පරාව සෙනෙහසින් වැළඳ ගන්න ඇගේ වචනවල පුළුවන් වෙයි. ඒ නිසා අයට ආරාධනා කරනවා ඔබට ආමන්ත්‍රණය කරන්න මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ චතුරි හංසිකා කොළඹගේ ඉස්සර ඔබ වගේම මේ පන්තියේ වාඩි වෙලා හිටපු ඒත් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් වන මේ චතුරි හංසිකා කොළඹගේ අධිකරණයේ අවසරයි. අයද අවසර ලබා දෙනවා කතා කරන්න. ආදරේ නංගිය මල්ලේ සමහරවිට මම දන්න අයත් ඇති මෙතන. සර් මෙතන කතා කරද්දී ඇත්තටම මාර ආසාවක් තිබුණා. කවදා හරි සර් ඒ කාලේ ඉඳන් අපේ අක්කලා ආයෙලා ගෙන්නලා ඉවර එතන පන්ති කතා කරලා තියෙනවා. ඒ කාලේ ඉඳන් මට ආසාවක් තිබුණා මම කවදා හරි මගේ අමාරුවෙන් මම ගොඩ දාගෙන කතාව මම මෙතන ඇවිල්ලා කියනවා කියලා. ඉතින් මමත් ඔයාලා වගේ මගේ අම්මයි තාත්තයි ලොකු පොසත් මිනිස්සු නෙවෙයි. මගේ අම්මයි තාත්තයි රජේ ජොබ් කරන කට්ටිය නෙමෙයි. ඔයාලා වගේම හිංසකම්ම ගැන පුතාට ගැන මට අසින්නේ. ඒ වගේම තමයි මම අද මෙතන ඉන්න ප්‍රධානම හේතුව තමයි මගේ අම්මයි තාත්තයි වගේම සඳුන් සර්. මොකද මම ජීවිතේ තීරණ ගොඩක් ගද්දී අම්මා තාත්තා තරමටම මම මේ දේවල් අහන කෙනෙක් හිටියේ නම් ඒ සඳුන් සර්. මම ඒක ඕන තැනක මම කියන්න කැමතියි. ඒ වගේම තමයි මම පළවෙනි සැරේ එක්සෑම් එක ලිව්වා. මගේ ස්ටාර්ට් තිබ්බේ ABC. C පොලිටිකල් තිබ්බේ. මම වෙන පන්තියකට සම්බන්ධ වෙන පොලිටිකල් වලට. එතකොට මම ඇත්තට මේ සැරේ මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ එක්සෑම් එකකින් මට කැම්පස් යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මගේ තීරණය වැරදුනා. එදාම සම්සර් හම්බෙන්න අපි අඬන්න ඇවිල්ලා කතා කරලා රිසල්ට් කියන්නේව සර් මට නම් තවත් ආයෙත් එක්සෑම් එක කරන්න නැද්ද මම මේක මෙතනින් අතහැරලා දානවා. මට දැන් හැමදේම පාලනය කියන්නේ මගේ අම්මයි තාත්තයි ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. හැබැයි මට ඒ දේ කරගන්න බැරි වෙච්ච එකේ තීරණය මට ඒක දරාගෙන ඇත්තටම බැරි වුණා. මම රිසල්ට් ආපු දවසේ එළි වෙනකම් බැඳුවා. ඊට පස්සේ සම්සර් හම්බෙලා කතා කරා. එතකොට කුෂාන් සර් හිටියේ මේ ආයතනේ. කුෂාන් සර්ට ආදරේ මතක් කරනවා. කුෂාන් සර්ට කිව්වා මගේ ගෝලයෙක් ඉන්නවා ගොඩ දාලා දේවි පන්තියට ගන්න කියලා. ඊට පස්සේ වචන විශ්වාස කළා මම මේ පන්තියට ගියා. ඊට පස්සේ මම 2018 තමයි මුලින්ම A level ලිව්වේ. ඊට පස්සේ මම 2019 ලිව්වා. 2019 මගේ රිසල්ට් එක A තුනයි. සිංහල පොලිටිකල් ජියෝග්‍රැෆි සබ්ජෙක්ට් වලට මම A තියුණා. ඩිස්ට්‍රික්ට් එකෙන් මම ගාල්ල ඩිස්ට්‍රික්ට් එකෙන් 11 ලංකාවෙන් 81 ගත්තා. ඒ හීනට එච්චර දුරට මට දුවන්න ශක්තියක් වුණ ගුරුවරයෙක් හිටියේ නම් ඒ සඳුන් සර්. ඇත්තටම මගේ ජීවිතේ මම ගත්ත ගොඩක් තීරණ මම සර් එක කතා කරනවා. එදා වගේම නංගිල මල ඔයාලා මෙතනින් අයින් වෙලා ගියා. මෙතනින් අයින් වෙලා ගියත් කවදාවත් සඳුන් සර් ඔයාලව අතාරින්නේ නැහැ. ඒක මම මගේ අත්දැකීමත් එක්ක මම කියන්නේ. මගේ අම්මයි තාත්තටයි ඇත්තටම ගොඩක් දුක් ඉඳලා මට ඉගැන්නුවේ. ගමේ ජීවත් වෙන්න එහෙම ලොකු සල්ලි තියෙන කට්ටිය නෙමෙයි. හැබැයි මම මේ මිනිස්සු දෙන්නට මම දෙන්න ඕන සතුට මම දුන්නා. මම මාර කට්ටක් කාලේ දවස්වල පන්ති ආවේ සමහර දවස්වල මම ෆ්‍රී කාඩ් හිට සමසයෙන් ඉල්ලගෙන තියෙනවා. මට පන්තිසල ගෙවා ගන්න බැරි ප්‍රශ්න ආවට පස්සේ හැබැයි හැමදේම කරලා මට සර්ලා මාර විදිහට උදව් කරේ. ඒ වගේම තමයි මම ජොබ් එකට සමසය ගියා. සමසරුත් ආදරේ මතක් කරනවා. උඩුගම ඉස්කෝලේ වර්තමාන විදුහල්පතිවරයා. ඒ වගේම තමයි ඒ ගුරුවරුගේ මග පෙන්වීමත් එක්ක මම මෙච්චර දුර ආවා. ඊට පස්සේ මම කැම්පස් ගියා. කැම්පස් ගිහිල්ලා
කැම්පස් එකට ගිහිල්ලා යන්න කලින් මම සර් එක්ක ඇවිල්ලා කතා කරලා ගියා. හැබැයි කැම්පස් එකට ගිහලත් මට ප්‍රශ්න ආවා. මොකද යාළුවෝ තෝරගද්දී අපේ ජීවිතේ උඩට දාන්න, ඒ කියන්නේ උඩහට ගෙනියන්න වගේම පහළටම තල්ලු කරලා දාන්න පුළුවන් යාළුවෝ අපේ ජීවිතේට හම්බ වෙනවා. ඒ වගේ මම හරි ඉක්මනටම මිනිස්සුන්ව විශ්වාස කරලා, ඒ කියන්නේ මම හොඳට කතා බහ කරාට පස්සේ මට ෆිට නම් මම මේ මිනිස්සුව ආශ්‍රය කරනවා. මම ඕන උදව්වක් කරනවා. හැබැයි එහෙම උදව් කරලා අන්තිමටම වැඩිච දැන් තිබුණ මගේ ජීවිතේ යාළුවන්ට එහෙම උදව් කරලා ඒ වගේ තැන්වලදී මට ඒ කියන්නේ මගේ වැඩ ටික කරගන්න බැරි වෙන තත්යකට ආවා වගේ දැනුණට පස්සේ මම ඇවිල්ලා සර් එක කතා කරා. සර් කිව්වා තව ටික දුරයි තියෙන්නේ යන්න. ඒ නිසා මේ දේ කරගන්න ඔයාලට පුළුවන් හංසිකා කියලා. ඒ වචන විශ්වාස කරලා මම ඒ දුර ගියා. ඒ වගේම තමයි A level කාලේ O level වලට මම සර් ගියාවේ. ඒ වගේම තමයි A level කාලේ දැන් ඔය යාළුවෝ සෙට් එහෙම එකතු වෙලා වල බහින්න එහෙම තියෙනවනේ ඉතින් ටික. හැබැයි ඒ අන්තිමට උනේ එහෙම වල බහැපු සෙට් එකම ගොඩ ගියා. උන්ගේ දේවල් උන්ගේ ජීවිතේ කරගත්තා, අනිත් මිනිස්සුන්ට ඒව පෙන්නුවේ නෑ. ඒ නිසා යාළුවෝ ආශ්‍රය කරද්දී පරිස්සමෙන් කොහොම ළඟ ඇත්තට මම කියන්නේ යාළුවෝ හොඳ නැහැ කියලා. ළඟ ඉද්දි Tamanට එක මුණක් වෙනනේ. හැබැයි ඇතුලෙන් උන් වෙනම ගේම් එකක් ගහන්නේ. ඒක හරියටම දැනෙන්නේ කැම්පස් එකට ගියාට පස්සේ. A level කාලේ මගේ සෙට් වෙච්ච යාළුවෝ 7 දෙනෙක් ඉන්නවා. අදටත් සහෝදරයෝ වගේ මම ළඟ ඉන්නවා. ඒ වගේම තමයි මම කැම්පස් එකට යද්දි මට මුලින්ම පොත අරන් දුන්නෙත් ඒ මගේ යාළුවේ. ඉතින් මම නංගි මල්ලේ මම ඔයාලට කියන්නේ අම්මලා තාත්තලාගේ හේනේ හැබැයි කරන්න ඔයාලට අනිවාර්යෙන් පුළුවන්. මට දැන් මේ අලුත් පන්තියක් මෙතන 2027 පන්තිය 2027 level කරන සෙට් එක. ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලා මෙතෙන්ට එවන සමහරවිට අම්මා ඉන්න පුළුවන්, තාත්තා විතරක් ඉන්න පුළුවන්, සමහරවිට ඒ දෙන්නම නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ මොන දේ තිබුණත් ඔයාලා අද මෙතන ඉන්නේ ඒ මිනිස්සුගේ හීනයක් කියලා නිසා. ඒ මිනිස්සු ඉගෙන ගත්තේ නැති වුණත් ඔයාලා මෙතෙන්ට එවුවේ ඔයාලට මොනවා හරි දෙයක් ජීවිතේ දෙන්න ඕන නිසා. ඉතින් ඒ සතුට මම මගේ අම්මට තාත්තට දුන්නා. පෙරේද රිසල්ට් ආව මගේ ලෝ කොලෙජ් එක්සෑම් එකේ. ඒකෙන් මම එක්සෑම් එක පාස් වුණා. මගේ අම්මා ඇඬුවා. තාත්තා ගෙදර ඉඳියේ නෑ ඒ වෙලාව. තාත්තා වැඩට ගිහිල්ලා අම්මා ඇඬුවා. ඒ සතුට මම මේ මිනිස්සු දෙන්නට ඒ කාලේ ඉඳන් මම දුන්නා. එක්සෑම් එක පාස් වෙච්ච දවසේ තාත්තා මාව වඩාගත්තා. ඒ සතුට මට තාමත් දැනෙනවා. ඒ කියන්නේ ඒක මාරයි. තමන්ගේ ජීවිතේ තමන් දෙයක් කරගත්තොත් ඒක කාටවත් වචනයක්වත් කියන්න බෑ. මොකද අපි දෙයක් ඉගෙන ගත්තොත් අපේ දේ කාටවත් උදුර ගන්න බෑ. සර් හැමදාම කියන්නේ හීන දකින්න කැම්පස් එකට යන්න හීන දකින්න කියලා. මගේ හීන පෙරාදෙන කැම්පස් එකට යන්න. හැබැයි මගේ රෑන්ක් එක 11 තිබුණා. මට කොළඹ කැම්පස් එකේ නීති පීඩයට යන්න පුළුවන්කම තිබෙන නිසා මම සර් කියලා කතා කරලා සර් කිව්වා කැම්පස් එක කොළඹ එක දාන්න. එහෙම කියලා. මොකද එකම නීති පීඩ තමයි කොළඹ කැම්පස් එක. සර්ගේ කැම්පස් එක. මම ඒක ආඩම්බරයෙන් කියන සර්ගේ කැම්පස් එකට මම ගියේ නීති පීඩයට. ඉතින් සර්ගේ මගේ පෙන්වීම යටතේ තමයි මම මේ හැමදේම කරගත්තේ. මගේ ජීවිතේ ගත්ත හැම තීරණයක්ම ගත්තේ මම සර්ගෙන් අහලා. ඒ වගේම තමයි මට කවදාවත් වැරදුනේ නෑ. මම අද මෙතන මම තව මාස 6කින් මම නීතිඥවරයෙක් විදිහට දියුරුම් දෙන ශ්‍රේෂ්ඨ අධිකරණය මම එක්සෑම් එක පාස් වුණා. ඉතින් ඒ සතුට මම අම්මට තාත්තට වගේම ඒ වගේම මගේ ළඟ හිටපු සඳහසට මැසේජ් එකක් දාලා කිව්වා සර් මම එක්සෑම් එක පාස් කියලා. මට සර්ට ඇවිල්ලා සර් එක කතා කරලා මට සර් ඉස්සරහට මම මොනවද කරන්න කියලා මට සර් එක කතා කරන්න උවමනාවක් දුන්නා. මම ඒ නිසා ආව පන්තියට. ඊට පස්සේ ඒක වචනයක් දෙයක් කතා කරන්න හංසිකා අපේ පරම්පරාවෙම කට්ටිය මේ පන්තියේ ඉන්නවා කියලා. ඉතින් මමත් මේ සාත්‍රයකටම ආවේ. සාත්‍රයකට ඇවිල්ලා ඔයාලා වගේ මමත් ඔය වගේ පන්තියේ කොනක වාඩි වෙලා හිටියා. ඒ වාඩි වෙලා ඉඳලා සර් ඒ කියන්නේ දෙන වැඩ ටික හරියට කරන්න අංගි මල්ලේ ඔයාලට මේ හීනේ දුර නැහැ. අනිවාර්යෙන් මේ හීනේ හැබෑ කරගන්න පුළුවන්. මම ජීවිතේ විශ්වාස කරන්නේ ඇත්තටම වාසනාව කියන දේත් මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි තමන්ගේ වටේ ඉන්න කට්ටිය පාවගෙන කොට එන්න හදන්න එපා කවදාවත්. තමන්ගේ වටේ ඉන්න කට්ටියට පුළුවන් තරම් උදව් කරන්න නෝට් එකක් කිව්වොත් නෝට් එකක් දෙන්න. මොකද අපි ඉස්සරහට යද්දි ජීවිතේ සමාජයත් එක්ක අපි ජීවත් වෙන්න ඕන. සමාජයත් එක්ක ජීවත් වෙද්දී අනිත් මිනිස්සුන්ට පාවගෙන කවදාවත් ගොඩ එන්න බෑ. එහෙම ගොඩ එන්න හදපුවා හැමදාම වලකටම වැටුණා. හැමෝටම උදව් කරගෙන ඔයාලට මේ හීනෙට යන්න පුළුවන්. ඒ වගේම අම්මගේ තාත්තගේ සතුට හැමෝටම දෙන්න පුළුවන්. මම දන්නවා ඔයාලා හැමෝම හරිම තැනට ඇවිල්ලා තියෙන්නේ. සංගසගේ පන්තිර ගොඩ වුණ කෙනෙක්ට කවදාවත් වැරදුනේ නැහැ. හරියට වැඩ ටික කරා නම් ඔයාලට අනිවාර්යෙන් මේ හීනෙට යන්න පුළුවන්. ඒ වගේම තමයි සර් හැමදාම ඔයාලගේ පිටිපස්සෙන් ඉන්න ඕනම දෙයක් සර් එක්ක කතා කරා. මම ගෙදර ප්‍රශ්න පවා මම සර් එක්ක කතා කරපු තැන් තිබුණා. මට ජීවිතේ දරා ගන්න බැරි වෙච්ච තැන්වල. ඒ වගේම තමයි මගේ යාළුවෝ ටික මගේ ළඟ හිටියා. ඒ level කාලේ සෙට් වෙච්ච මේ පන්තියට මම අපේ යාළුවෝ සෙට් එක තාමත් ඉන්නවා. ඒ වගේම තමයි ජීවිතේ අම්මා තාත්තා එපා කියන දේක් කවදාවත් කරන්න එපා. ඒ වගේම තමයි ගුරුවරයෙක් එපා කියන දේක් කවදාවත් කරන්න එපා. මොකද එයාලා අපේ ජීවිතය ගැන හොඳටම දන්නවා. ඒ වගේම තමයි සර් කියන දේවල් විශ්වාස කරන්න, සර් කියන දේවල් කරන්න, වැඩ ටික හරියට කරගන්න. ඔයාලට මේ හීනෙට දුර නැහැ. මම හොඳම කැම්පස් එකට ගියේ කොළඹ කැම්පස් එක. එකම නීති පීඨ තියෙන ඒ කැම්පස් එකේ විතරයි. ඔයාලා ගන්න රිසල්ට් එකේ උපරිමයටම යන්න පුළුවන් නීති පීඨයට. ඉතින් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා නීති පීඨයට එන්න. ඒ ඇවිල්ලා ජීවිතේ විඳින නම් කිමල්ලි ඒක මාරයි. ඇත්තටම මාරයි.
මොකද අපි මම හොස්ටල් හිටියේ ඒ කියන්නේ යාළුවෝ එක්ක යනවා කැම්පස් එකට යනවා ඊට පස්සේ ඒක වැඩසටහන් තියෙනවා DJ පාටිද හැමදේම තියෙනවා. ඉතින් ඒ ජීවිතේ දැන් ගෙදරින් ඈත් වෙලා අපි කොළඹට ගියා. හැබැයි කොළඹට ගිහලා කවදා ජීවිතේ වරද්දගත්තනේ අපේ හීනේ ඔළුවේ තියුණා. මම ඒ කාලේ සර් පන්තියක් පටන් ගද්දි මට කියනවා මොකක් හරි හංසිකා ලියලවන්න වගේ ඔයා මෙහෙ උඩුගම ඉස්කෝලෙන් ගියේ එහෙම කියලා. මම ඒ අත්දැකීම් ඇත්තටම සමහර වෙලාවට ටයිප් කරේ ඉතින් මම කැම්පස් එකේ ඉද්දි සමහර දවස් වලට පුරුදු දිනේට එහෙම සර් මැසේජ් එකක් දාන්න බැරුව මම අනිවාර්යෙන් මැසේජ් එකක් හරි දානවා. මට ඒ කියන්නේ මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම ගුරුවරයා තමයි සඳුන් සර්. මම ඒක හැමතැනම කියනවා මම මෙතන ඉන්නෙත් අද සර් ඒ හිණි මට පාට කරලා දීපු නිසා. ඉතින් අංගිමල්ලේ ඔයාලටත් පුළුවන් අම්මල තාත්තලාගේ හීනේ හැබෑ කරගන්න. ඔයාලට ඒ හීනේ ඔයාලා හරිම තැනට ගොඩ වෙලා තියෙන්නේ හරිම පන්තියට. හරියට වැඩ ටික කරගන්න. නංගිලා ගොඩක් ඉන්න මල්ලිලා අඩුයි. මල්ලිලා ටිකක් හොඳට ගොඩ දාගන්න. මොකද කැම්පස් එකට ගියාම කෙල්ලෝ ගොඩයි කොල්ලෝ අඩුයි. ඒක නිසා මේ කොල්ලොන්ට මාර්ගයක් තියෙන කැම්පස් එකට ගියාට පස්සේ අපේ ෆැකල්ටියේ කොල්ලෝ සාමාන්‍යයෙන් උඩරිය 50ක් වගේ හිටියේ. ඔක්කොම ළමයි 324ක් හිටියේ. කෙල්ලෝ මාර ලොට්ටයක් හිටියේ කොල්ලෝ අඩුයි. ඒක නිසා කොල්ලෝ හොඳට වැඩ ටික කරලා කැම්පස් එකට යන්න. මෙතන විඳින බැරි ජීවිතේ නංගිමල්ලි එතන විඳින්න පුළුවන්. ඒ වගේම තමයි ජීවිතේ ඒ කියන්නේ ජීවිතේ විඳින නම් අනිවාර්යෙන් කැම්පස් එකට ගොඩ වෙන්න ඕන. ඒ සංස්කෘතිය ඇත්තටම මාරයි. සඳුසරි ඉස්සර අපිට ඔය කැම්පස් එකේ භාවිතය කියන වචන එහෙම කියන ඒ වචන හදි මාර මේකක් අවනේ අපිත් යන්න ඕනේ ඒ ජීවිතේ කොහොමද කියලා බලන්න. ඒකට ගෙදරින් ඈත් වෙලා ඇත්තටම අම්මලා තාත්තලා ළඟ ඉන්න කාලයක් තිබුණ නැති තරම් කැම්පස් එකේ වැඩ ටික නිසා. හැබැයි ඒ හීන ටික ඒ වගේම තමයි මම කැම්පස් එකේ මට දෙවන පෙළ ඉහළ සමාර්ථයක් තියෙනවා. මගේ ග්‍රැජුවේෂන් එක මේ මාසේ 28 වෙනිදා. ඉතින් මගේ අම්මයි තාත්තයි කවදාවත් කැම්පස් එකක් දැකලා තිබ්බේ නැහැ. ඒ දෙන්න මුලින්ම මම කැම්පස් එකට ගියේ 2020 අප්‍රේල් 31 කැම්පස් එකට ගිය දවසේ මගේ අම්මට දාලා මම ලංකාවේ තියෙන හොඳම ලොකුම කැම්පස් එක පෙන්නුවා. කැම්පස් එක වටේ ඇවිත් මම ඒ දෙන්නත් එක්ක ඉතින් ඒ දෙන්න මාර සතුටක් ඉඳේ එකෙන්. ඒ වගේම තමයි එයාලා කවදාවත් ග්‍රැජුවේෂන් එකක් දැකලා නැහැ. ඉතින් මම යාළුවෝ මගේ 28 වෙනිදා මම ග්‍රැජුවේෂන් එකට එක් කරගෙන යනවා. ඉතින් මම හිතනවා අම්මට තාත්තට මම දෙන්න ඕන සතුට පරිමේයටම දුන්නා. ඒ වගේම තමයි යාලා අනිත් කට්ටියත් එක්ක කතා කරද්දිත් එයාලා මාර ආඩම්බරෙන් කතා කරන්නේ මගේ දූ දැන් ලෝය කෙනෙක්. එහෙම කියලා ඒ සතුට ඇත්තටම මාරේ නංගිමල්ලේ. මොකද මගේ අම්මයි තාත්තයි ගොඩක් මෙහෙම සල්ලි දෙන මිනිස්සු නෙමෙයි. මාර විදිහට දුක් මහන්සියල මට ඉගෙනුවා. සමහර වෙලාවට ඇත්තටම ජීවිතේ ජීවත් වෙන්න ඕනේද කියලා හිතන තරමට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ වගේ තැන්වලදී ඇත්තටම මම මාව ගොඩනගා ගත්තා. ඒ වගේම තමයි මගේ වටේ හිටපු හැමෝම මට උදව් කරා. කාටවත් වෛර කරන්න එපා. තමන්ගේ දේ තමන් හරියට කරන්න. හැමෝටම උදව් කරන්න. උදව්වක් කිව්වොත් නෝට් එකක් කිව්වොත් නෝට් එකක් ලියලා දෙන්නකෝ. සමහර මගේ අත කැඩිලා හිටිය ෆස්ට් එකේ මට නෝට් ලියාගෙන බැරුණා. මගේ යාළුවෝ මට නෝට් එක ලියලා ගෙනල්ලා දුන්න පාඩම් කරගනින් කියලා. ඒ වගේ යාළුවෝ හොඳ යාළුවෝ ආශ්‍රය කරන්න. ජීවිතේ වලපාලට දාගෙන ඇදලා දාන යාළුවෝ ආශ්‍රය කරන්න එපා. වටේ ඉන්න ළමයට හයියක් වෙන සෙට් එකක් එකම කැම්පස් ගියාම ඒක මාරයි. ඒ හැංගීම ඇත්තටම මාරයි. යාළුවෝ සෙට් එකක් මේකට කැම්පස් ගියාට පස්සේ එහෙම ආපු ඕන තරම් යාළුවෝ මට ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි අපි කැම්පස් එකට ගියාට පස්සේ ලංකාව වටේම වෙන යාළුවෝ ආශ්‍රය කරන්න පුළුවන්. ඒ යාළුවන්ගේ වල ඇවිදින්න කියන ලංකාව වටේම ඇවිදින්න පුළුවන්. ඒ ජීවිතේ විඳින්න ඔයාලා හරිම තැනට ඇවිල්ලා තියෙන. ඒ වගේම තමයි ඔයාලට ඒ හීනට යන්න පුළුවන්. අම්මගේ තාත්තගේ අහිංසකගේ හීනේ හැබෑ කරවන්න. ඒ මිනිස්සු දෙන මොන දුක් ඉඳලා හරි ඔයාලව ක්ලාස් එකට එවන්නේ. ඔයාලට හොඳට උගන්වන්න. ඉතින් මම ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඒ හීනට යන්නේ පොල්ලෝ ටික හොඳට වැඩ කරන්න. ඔයාලට ඉල්ලුම වැඩි කැම්පස් එකට ගියාට පස්සේ. ඉතින් අනිවාර්යයෙන් හැමෝටම මම කියන හොඳට වැඩ ටික කළා. අම්මගේ තාත්තගේ හීනේ හැබෑ කරවන්න. ඔයාලා සර්ව විශ්වාස කරන්න. අංක 1 සර් කියන දේ හරියට කරන්න. ක්ලාස් එකට එන්න නෝට් ටික ලියා ගන්න. ඒ වගේම පේපර් මග අරින්න එපා. මම සෙකන්ඩ් ෂයි එක ලියලා ඉතින් මම එකම පේපර් එකක්වත් මගේ ඇරියේ නැහැ. මම සමහර දවස්වල සර් ගාලේ විතර අපේ සෙකන්ඩ් ෂයි එකේ සිංහල පන්තියක් කරේ. මම සමහර දවස්වල මෙහෙ උඩුගම ඇවිල්ලා සර්ගෙන් පේපර් ඉල්ලගෙන මම උඩුගම පේපර් ලියලා තියෙනවා. මට මාර උණක් තිබුණා පේරාදෙණිය කැම්පස් එකට යන්න. හැබැයි මගේ රිසල්ට් එක තිබෙන නිසා මම කොළඹ කැම්පස් එකට ගියා. ඉතින් පේරාදෙණිය අපි ගියා හන්තානි පිටපැක් එක්කන් යනවා කැම්පස් එකෙන්. ඒ ඇත්තට මේ ජීවිතේ මාරයි නංගිමල්ලේ. ඒක විඳින්න ඔයාලට පුළුවන්. මමත් ඔය වගේ මේ ගමේ ඉස්කෝලේට ගිහින් මම මේ බාලවති ඉස්කෝලේට ගියේ මම රිසල්ට් දුන්නේ A3 B1 C5යි. O level දැන් ඔයාලට හිතනවා ඇති ඔයාලගේ O level රිසල්ට් එක අඩු වෙන මට A level කරගන්න අමාරු වෙයි කියලා. කවදාවත් එහෙම හිතන්න එපා නංගිමල්ලි. මට A3ක් තිබිලා මම ඒ A3ම ආයි A level වලට A3ක් කරගත්තා. මම රෑන්ක් එක 11 ගත්තා. ඉතින් මම හිතනවා මමත් ඔය වගේ ඔතන ඉඳගෙන කට්ටක් කරලා ගමේ ඉස්කෝලේට ගිහිල්ලා මම මේ දේ කරගත්තා නම් ඔයාලට කවදාවත් ඒ දේ කරගන්න බැරි වෙන. මෙතන උඩුගම ඉස්කෝලේ වගේම වෙන ඉස්කෝලේ නංගිල මල්ලත් ඇති ගාලේ යන නංගිල මල්ලත් ඇති. මම ඔයාලා හැමෝටම කියන්නේ තමන්ගේ වැඩ ටික හරියට කරන්න. ඔයාලට මේ අවුරුදු දෙක උපරිමයෙන්ම වැඩ කරන්න. මේ අවුරුදු දෙක උපරිමයෙන් වැඩ කරොත් ඉතුරු ජීවිත කාලෙම ඔයාලා සතුටින් ඉන්න පුළුවන්. ඒ සතුට ඔයාලගේ අම්මලා තාත්තලාට දෙන්න පුළුවන්, ගෙදර මිනිස්සුන්ට දෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හොඳට වැඩ ටික කරගන්න.
අපේ කැම්පස් එකට මෙන්න කියලා මම ආරාධනා කරන සර්ගේ මගේ දෙන්නම කැම්පස් එක. ඇත්තටම මම මාර සතුටකින් ඉන්න රිසල්ට් ආවට පස්සේ මම සර්ට මැසේජ් එකක් දාලා කිව්වා ඇත්තට මේ සතුට මාරයි නංගි මල්ලේ. ඒ සතුට ඔයාලට දෙන්න පුළුවන් S2 පියාගෙන ඔයාලගේ හීනේ බලන්න. ඔයාලගේ රිසල්ට් ඔයාලා O level හොඳට පාස් කරලා මෙතෙන්ට ආව නම් අම්මලා තාත්තලා O level රිසල්ට් ආව දවසේ ඔයාලගේ කොච්චර සතුටු වුණාද කියලා ඔයාලට මතක ඇති. ඒ සතුට හැමදාම ඔයාලට දෙන්න පුළුවන් S2 පියාගෙන ඔයාලගේ හීනේ දකින්න. කැම්පස් හැම කැම්පස් එකකම ෆොටෝ එකක් පොඩි ෆොටෝ එකක් හරි කැම්පස් එකේ නමත් එක ගහගන්න පිටියේ ඒ පිටියේ ගහගෙන මම මේ කැම්පස් එකකින් එහෙකට හරි යනවා කියලා ටාගට් එක හිතේ තියාගන්න. ඒ S2කට දකින වාරයක් පාසා ප්‍රාර්ථනා කරන්න මට මේකට යන්න පුළුවන් වෙන මට වැඩ ටික කරගන්න පුළුවන් වෙන කියලා. සමහරවිට මෙතන ආදර සම්බන්ධතාවය එහෙම ඇති මම දන්නේ නැහැ. ඒව කරත් කමක් නැහැ. මම කරත් කමක් නැහැ කියන්නේ ඒ කියන්නේ සමන්ගේ දේ හරියට කරගන්න. මොකද ඒක අක්කගේ කතාව ඔබට තේරුණාද? නෑ මම කියන්නේ ජීවිතේ මරන්න ගන්නවා. අක්කා එකෙන් පරික්ෂාවක් කාලා හිටියේ. ඒ කතාව ගැන මම මෙතෙන්දී අදින්නේ නැහැ. ඒ දේවල් අතරෙන තැන්වලදී පවා এডুকেෂන් එකට හයියක් වුණා. ඒක නිසා හැමෝම ඒක තේරුම් ගන්නට උනේ. මම මෙහෙම දෙයක් විතරක් හංසිකාගේ කතාවට එකතු කරනවා. එකතු කරන්නට උනේ නිසා හංසිකා කියනවා හංසිකාගේ තාත්තා ප්‍රතිඵල ආපු දවසේ හංසිකා වඩා ගත්තා කියලා. චූටි කාලයකට පස්සේ ආපහු වඩා ගත්තා. අම්මා හංසිකාට උගන්වන්න ඕනේ කියලා සමහර වෙලාවට විදේශගත වෙන්න පවා තීරණය කළා. වෙලාවක. දැන් අද මේ මිනිස්සු දෙන්න හරිම ආඩම්බරෙන් නීතිඥවරියකගේ අම්මයි තාත්තයි විදියට මුළු අලුත්වත්ෙම නැති කවුරුත් නැති ගැම්මකින් එයාලා දෙන්න යුනිවර්සිටි එකට අඩිය තියෙනවා. උසාවියකට අඩිය තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ කතාව ඉවර කරන්න අර මුලදි කියපු තැනම තමයි හොඳම කියලා. දරාගනු බැරිම විට බදාගෙන වැළපෙන්න දුක සතුට හැමදේම නොසඟවා පවසන්න. වාරු නැති දවසක අතින් අල්ලන් යන්න දුවෙක් ඉන්නම ඕනේ.